hello welcome to our YouTube channel. ඔන්න ඉතින් අපේ Women's Day එක celebrate කරපු වීඩියෝ එකෙන් පස්සේ එන අලුත්ම වීඩියෝ එක තමයි මේක. අද බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. අපිට ඉතින් වෙනදා වගේ ඉක්මනට වීඩියෝ ගේන්න පරක් වුණා ඇත්තටම. ඒ මොකද කියලා ඔයාලට ඉස්සරහට දැනගන්න ලැබෙයි. පොඩි විශේෂ දේවල් ටිකකුත් වෙන්න තියෙනවා අපි දෙන්නගේ ජීවිතේ. ඔයාලට ඒ ඔක්කොමත් එක්ක වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙයි. අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආවා ඔයාලා ළඟට. අද බලන්නකො මම මේ කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට සෙනසුරාදා දවස හවස මම ගියා ලස්සන තැනකට. ගෑනු ළමයි ගොඩක් ආස කරන, ගෑනු ළමයි ලස්සන කරන තැන North Cyprus වල තියෙන Dream Hair Salon එකට. මම නම් ඉතින් ගොඩක් සැලොන් වලට යන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට කාලෙකින් මම ආවා සැලොන් එකට මගේ නේල්ස් ටික හදාගන්න. දැන් මම නේල්ස් ටික හදාගන්න තැනට ඇවිල්ලා තියෙන්නේ සැලොන් එකේ උඩ තට්ටුවට. ඒත් අද කවුරුත් පේන්න නැහැ. සෙනසුරාදා දවසේ මම හිතන්නේ අපොයින්ට්මන්ට් අඩු ඇති. ඔන්න බලන්නකෝ මෙහි සැලොන් වල කොහොමද කියලා. ඔයාලට දැන් පේන්නේ නේල්ස් හදන තැන. ඔය තියෙන්නේ පෙඩිකියර් කරන තැන. අර උසට මේස දාලා තියෙන්නේ මැනිකියර් කරන තැන. ඔන්න ඔය විදිහට මම අපොයින්ට්මන්ට් එක දැම්මේ හවස 2ට. දැන් නම් වෙලාව 1:40ට විතර ඇති. ඔය වෙලාව වෙනකොට ඔය ඉන්නේ මම. ඔන්න ඔය විදිහට මම තනියම පුටුවට වෙලා ඉඳගෙන ඉන්න වෙලාවේ මගේ නේල්ස් හදන කෙනා ආවා. ඔන්න ඉතින් ওই විදිහට ඒ ලේඩි ඇවිත් මගේ නියපොතු හදන වැඩේ පටන් ගත්තා. ඔයාලට මේ වීඩියෝ එක බලවුවොත් මේ North Cyprus වල ජෙල් නේල්ස් කරන විදිය පියවරෙන් පියවර බලා ගන්න පුළුවන්. මම හැමදේම පියවරෙන් පියවරට මේ වීඩියෝ එකට ඇතුළත් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ ලේඩි ගැන කිව්වොත් එයා මාර විදිහට ෆ්‍රෙන්ඩ්ලි. එයා හරිම හොඳයි. මං ඇත්තටම ඔයාලට මෙහෙ රටේ මම තැන් වලින් නේල්ස් කරලා තියෙනවා. නමුත් මම මේ සැලොන් එක highly recommend කරනවා ජෙල් නේල්ස් කරගන්න හොඳම තැනක් කියලා. මොකද Dream Hair Salon එක තියෙන්නේ North Cyprus වල යෙනිකෙන් පාරේ තමයි මේ Dream Hair Salon එක තියෙන්නේ. මේක විශේෂයෙන් ගොඩක්ම කරන්නේ hair treatment. ඊට අමතරව manicure, pedicure, gel nails, එතකොට eyelash extension, hair extension වගේ දේවල් මේ සැලොන් එකේ කරනවා. ඒකේ නම තමයි Dream Hair Salon එක. ඉතින් මෙහි මගේ යාළුවෝ ඉන්නවා නම් මගේ යාළුවෝ nails හදාගන්න කැමති නම් ඔයාලා කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනි. මම නම් කියන්නේ සෙනසුරාදා හවස් වරුව වගේ වෙද්දි සෙනග අඩුයි වගේ. ඒක නිසා ඔයාලා දානවා නම් සෙනසුරාදා දවස් වලට දාන්න. මොකද අපේ ලංකාවේ වැඩ කරන අයට සෙනසුරාදා හවස වරුව කියන්නේ වැඩ නැහැනේ. වරුවක්නේ වැඩ කරන්නේ ගොඩක් අය. ඒක නිසා ඒ අයට මේ වගේ වෙලාවක් කරනවා කියන්නේ හරිම නිදහසේ ඇවිල්ලා ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් තමා මගේ ජෙල් නේල්ස් ටික හදන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාලා ඇඟිලි වලට ඇඟිලි ක්ලීන් කරලා පෙපර් ස්ටිකර් එකක් අලවනවා. ඊට පස්සේ අපෙන් අහනවා අපි කොච්චර දිග ප්‍රමාණයකටද නේල්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම ඊට පස්සේ අපි කියන්න ඕන අපිට කොටට ඕනනම් කොටට, දිග නේල්ස් ඕනනම් දිගට. ඒ විදිහට මම කරලා තියෙන්නේ දිග අඩුම ප්‍රමාණය. මොකද මම වැඩත් කරන නිසා ටිකක් කරදරයි. ඒක නිසා තමයි මම දිග අඩුම ප්‍රමාණයට නේල්ස් ටික කරගත්තේ. ඉතින් ওই විදිහට එක අතක ඇඟිලි 2 ගානේ කරලා ජෙල් තියලා ඒවා මේ වේලන්න ඕනේ. වේලන්නේ මෙන්න මේ මැෂින් එකෙන්. මැෂින් එක ඇතුළට දාපුවාම ඒවා ඩ්‍රයි වෙනවා. දැන් ඔය ගොඩක් ප්‍රමාණයක් කරලා තියෙන්නේ. එක අතක ඇඟිලි 5ම කරලා තියෙන්නේ. අනිත් අතෙත් එයා කරන ගමන් ඉන්නේ. එහෙම කරලා ඒක ඩ්‍රයි වුණාට පස්සේ තමයි මෙන්න මේ පියවර එයාලා කරන්නේ. ඉතින් එයාලා ඔන්න ඔය විදිහට ලස්සනට සියුම්ව ඒ නියපොතු හදන වැඩේ යාලා කරනවා.
ඉතින් අපි ඇත්තරම ලස්සනට අන්තිමේට නියපොතු ටික බලපුවාම මාරම ලස්සනයි. එයාලා ඒ ලස්සන ගන්න ගොඩාක් උත්සාහ දරනවා. ඒ කියන්නේ හික්මීමෙන් කරන්න ඕන වැඩක්. පැය මං හිතන්නේ පැය 2ක් විතර දෙකකට කිට්ටු වෙන්න ප්‍රමාණය වෙලාවක් යනවා. අත් දෙකේ ජෙල් නේල්ස් ටික කරලා දෙන්න යාලා. ඉතින් ඔය අතරතුර යාලා අපෙන් අහනවා වතුර ඕනේද, කොෆි ඕනේද? ඒ වගේ පොඩි සංග්‍රහයක්. ඒ කියන්නේ අපි යාලා ගාවට එනවට යාලා අපිට කරනවා. යාලා අපෙන් අහනවා වතුර හැම ඕන කිව්වොත් වතුර ඉල්ලලා බොන්න පුළුවන්. ඉතින් ඒ පියවරත් ඉවර කරලා එයා තවත් පියවරකට ගියා. මං ඒවා එකින් එක කියන්න නම් දන්නේ නැහැ. බලාගෙන හිටියොත් ඒ මොකද්ද එයා කරන්නේ, විදිහ කොහොමද කරන්නේ, මොකද්ද ඊට පස්සේ වෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. ඇත්තට මේක මම නම් හිතුවට වඩා අමාරු වැඩක්. අපි බලමු මගේ එන්ඩ් එක කොහොම තියෙයිද කියලා. ඉතින් ඔන්න ඔතනදී චූටි අවුලක් වුණා. ඒක ලොකු අවුලක් නෙමෙයි. නමුත් මම හිතාගෙන ගියපු කලර් එක නෙමෙයි මට එතනදී ගන්න උනේ. මම සිලෙක්ට් කරගෙන ගියපු කලර් එක එතන තිබුණේ නැහැ. ඊට පස්සේ මම ඉතින් ඔන්න ඔය පින්ක් කලර් එකට ගියා. අවුලක් නැහැ. ඉතින් බලන්නකෝ ඔයාලා ලස්සනයිද කැතයිද කියලා. ලස්සනයි නම් ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න. කැතයි නම් කැතයි කියලාත් කමෙන්ට් එකක් දාන්න. දැන් නම් ඉතින් එන්ඩ් එකට ළඟයි. එයා ඉතින් කලර් එක කියුටෙක්ස් ටික ගාගෙන යනවා. ඊට පස්සේ ඕක කරන්නේ ඩ්‍රයි වෙන්න තියෙනවා. ඒත් අර මැෂින් එකටම තියලා ඩ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු. ඉතින් ඔන්න ඔය විදිහට මගේ වැඩෙත් ඉවර කරලා මං දැන් සල්ලිත් දීලා යන්න තමයි ලෑස්ති. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. අපේ vlog එක enjoy කරා නම් අපේ YouTube channel එක my vlog subscribe කරලා comment එකකුත් ලියලා like button එකත් click කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. bye bye.